ආයිබෝවා වැඩසටහන තුළින් කතා කරන්නේ දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී අපිට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් අස්ති ඉක්මනින් සවි වෙන්න ඒ වගේම අස්ති සවිීමේ වේගය වැඩි කරන්න ඒ වගේම සවි නොවුණු අස්ති සවි කරන්න පුළුවන් දේශීයව සකසා ගන්න පුළුවන් කැඳ වර්ග ගැනයි මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කැඩුණු ස්ථානයක් ඒ වගේම බිඳුණු ස්ථානයක් සවිවීම පරක් වෙනවා නම් එහෙම නැත්නම් කලින් වැඩසටහන් වලදී අපි කතා කරා සවිවීම ප්‍රමාද වීම වැරදියට සවිවීම ඒ වගේම සවි නොවීම මේ වගේ අවස්ථාවලට ප්‍රධාන වශයෙන් බලපානවා පෝෂණ ඌනතාවය කියන කාරණාව නැවත සවි නොවීම කියන අවස්ථාවලදී පෝෂණ ඌනතාවය කියන කාරණාව බලපානවා එතකොට මේ බක්නයත් සවිම් ප්‍රමාදය වල බලපාන කාරණා වලින් එකක් තමයි මේ පෝෂණ ඌනතාවය කියන එක මේ පෝෂණ ඌනතාවය කියන එක වළක්වා ගැනීම සඳහා තමයි දේශීය කැඳ වර්ග අපි කැඩුණු බිඳුණු රෝගීන් සඳහා නිර්දේශ කරන්නේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අපි යොදා ගන්නවා ගොනිකෑ කොළ ඒ වගේම අංකෙන්ද දලු අපි ఔෂධ මේ කැඳ සඳහා යොදා ගන්නවා. ඒ වගේම නවහන්දි අපි මේ කොළ කැඳ සෑදීම සඳහා යොදා ගන්නවා. ඒ වගේම ගන්සූරිය කොළ පොතු ඒ ඖෂධත් අපි මේ කොළ කැඳ සෑදීම සඳහා යොදා ගන්නවා. ඒ වගේම තමයි මොණ්ඩ කුඩුම්බි කියන ශාකයත් අපි මේ කොළ කැඳ සෑදීම සඳහා යොදා ගන්නවා. එතකොට මේ ඖෂධවල මේ අස්ථි සංදානය කිරීමේ හැකියාව ඊටාම ඉහළ මට්ටමේ පවතිනවා. එතකොට මේ දේවල් අපි කොහොමද කොළ කැඳක් සකසා ගන්න කියන එක කතා කරනවා නම් විශේෂයෙන්ම ඒ සඳහා හීනටිහල් අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම අමිගුරු පෙත්තක්, කරාමුණටි කැබලි කීපයක්, ඒ වගේම සුදු ලුණු බිකක් දෙකක්, ඒ වගේම කරපිංචා, ඒ වගේම පොල් කිරි යොදාගෙන සාමාන්‍ය කැඳක් සකස් කරන ආකාරයට සකස් කරලා ඒ කැඳ අපිට මාසයක් මාස දෙකක් මාස තුනක් නිතර ඒ කියන්නේ කැඩීම සිදු වෙලා ඒ ප්‍රතිකාර කරන අතර කාලයේදී අපිට පෝෂණ ඌනතාවය කියන කාරණාව නැති කර ගැනීම සඳහා අපිට මේ දේවල් භාවිතා කරන්න පුළුවන්. එතකොට ඕනම කැඩුම් බිඳුම් රෝගියෙක්ට බටහිර ප්‍රතිකාර කරන රෝගියෙක් වුණත් ඒ වගේම දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරන රෝගියෙක්ට උනත් මේ වගේ කොළ කැඳක් භාවිතා කිරීම තුළ මොකද ඒ අපි භාවිතා කරන දේ අභ්‍යන්තරව තමයි අපි භාවිතා කරන්නේ. එතකොට එයින් ඒ ශරීරයේ පවතින පෝෂණ ඌනතාවයෙන් වළක්වාගෙන මේ අස්තියක් ඉක්මනින් සවිවීමට අවශ්‍ය පෝෂණය මේ ඖෂධවල ඉතාම ඉහළ මට්ටමේ පවතිනවා. විශේෂයෙන්ම අංකෙන්ද දලු ගැන කතා කරනවා නම් ඈත අතීතයේ දේශීය වෙදකමේදී ගස් වලින් වැටිලා ඉලෑට කැඩිලා අභ්‍යන්තර බඩ තුලට ලේ ගැලීම පවා සිදු වුණ අවස්ථාවලදී අංකෙන්ද දලු වල කැඳ භාවිතා කරලා ඒ රෝගෙන් සුවපත් කරන අවස්ථා ගැන අපි අහලා තියෙනවා. ඒ වගේම ගොනිකෑ කොළ කැඳත් ඒ වගේම සුවිශේෂී කැඳක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. මේ ආකාරයට ඔබ නිතර වැටීමකට ලක් වෙන්න පුළුවන්. ඔබ හදිස්සියේ රිය අනතුරකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ පාරේ සමහරලාට ගමන් කරනකොට කුමන හෝ අනතුරකට ලක් වෙන්න පුළුවන්. ඔබගේ අස්තියක් මිදෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ අස්තියක් කැඩෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ අස්තියක් නිතර පැනීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට ලක් වෙනවා නම් ඔබ මේ වගේ දේශීය ඖෂධ යොදාගෙන ඔබට නිවසේ සිටම මේ වගේ කැඳක් සකස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඖෂධීය කැඳක් භාවිතා කරලා ඔබගේ ඒ වගේ මේ පවතින කැඩීම් බිඳීම් අවස්ථා ඉතාම ඉක්මනින් සුවපත් කිරීමේ අවස්ථාව ඔබට තිබෙනවා. ඒ වගේම තමයි ඔබ නිරෝගී පුද්ගලයෙක්. ඔබගේ අස්ථි බිඳීම් සිදු වෙලා නැති වුණත් ඔබගේ අස්ථිවල ශක්තිමත්භාවය වර්ධනය කර ගැනීමට, ඔබගේ මාංශ පේශිවල ශක්තිමත්භාවය වර්ධනය කර ගැනීමට මේ වගේ ඖෂධීය කැඳ වර්ග යොදා ගන්න පුළුවන්. නමුත් ඒ වගේ කැඳක් භාවිතා කරනවා නම් ඔබ ගොනිකා කොළ කැඳ ඔබ භාවිතා කරනවා නම් ඒ කියන්නේ එක දිගටම ගොනිකා කොළ භාවිතා කරන්නේ නැතුව දවසක් ගොනිකා කොළ බොනවා, තව දවසක් මොණ්ඩ කුඩුම්බේ කොළ කැඳ බොනවා. ඒ වගේ ඒ කියන්නේ එක දිගටම එකම ඖෂධයක් යොදා ගන්න නැතුව භාවිතා කිරීම තුළින් ඔබගේ නිරෝගීතාවය ඊටාම ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඔබගේ අස්ථි පද්ධතිය ඊටාම ඉහළ නිරෝගීතාවයකට පවත්වා ගන්න පුළුවන්.